ආයුබෝවන් දුවේ පුතේ යූ පාසල YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘථිවියේ ව්‍යුහය කියන පාඩමේ දෙවැනි කොටස සම්බන්ධවයි. මේ පාඩමේ පළමු කොටස අපි මින් පෙර වීඩියෝකින් සාකච්ඡා කරනු ලැබුවා. ඒක ඔයාලට පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහින් නැරඹීමට අවස්ථාව තියෙනවා. අපි අද අපේ පාඩමට. පුතේ ජලගෝලය කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා හයිඩ්‍රොස්ෆියර් කියලා. මේ පෘථිවිය මත පුතේ විවිධ අයුරින් විවිධ තැන්වල ව්‍යාප්තලා තියෙන සමස්ත ජල ස්කන්ධයට තමයි පුතේ අපි පොදුවේ ජලගෝලය කියලා කියන්නේ. මේ ජල ප්‍රමාණය පුතේ ඝන කිලෝමීටර් මිලියන 1386ක් විදිහට හොයාගෙන තියෙනවා. ඒ වගේම සීලම ජීවීන්ගේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ ශාක වල පැවැත්මට පුතේ ජලය ඉතාමත් අත්‍යවශ්‍ය වැදගත් වෙනවා. ඒ වගේම පුතේ විවිධ කටයුතු සඳහා අපිට ජලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ සීලම ජීවී පද්ධතිවල පැවැත්මට වගේම මිනිසාගේ තුළු සත්තුන්ගේ පානය කිරීමට, ගෘහස්ත කටයුතු වලට, ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලට, ප්‍රවාහනයට, ඒ කියන්නේ භාණ්ඩ ප්‍රවාහනයට නැව් වලින්, ඒ වගේම කර්මාන්ත කටයුතු වලට අපිට ජලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඊළඟට පුතේ පෘථිවි ජල ව්‍යාප්තිය ගැන අපි කතා කරොත් පෘථිවිය තුළ පුතේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ විවිධ අයුරින් විවිධ තැන්වල විවිධ ලෙස ජලය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අතර පුතේ සාගර ජලයේ විදියට කොටසක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය අපි දන්න මුහුදු වල නේද, කළු මුහුද, රතු මුහුද, ඒ වගේ මධ්‍යධරණීය මුහුද, ඒ වගේ මුහුදු වල, ඒ වගේම සාගරවල ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය, ඒ වගේ සාගරවල අඩංගු වන සාගරවල සහ මුහුදු වල අඩංගු වන ජලයට තමයි පුතේ සාගර ජලය කියලා අපි කියන්නේ. ඊළඟට ප්‍රධානම විදිහට ජලය අඩංගු වෙන්නේ භූතල ජලය කියන කොටසට. ඒ කියන්නේ භූමියේ මතු පිට තියෙන ගංගා, ඇලදොල, විල්, පොකුණු වල තියෙන ජලයට තමයි පුතේ අපි භූතල ජලය කියලා කියන්නේ. ඊළඟට භූගත ජලය. භූගත ජලය කියන්නේ පුතේ පොළොවේ යට තියෙන ජලය. අපි ලිං කපලා ලිං හාරලා ගන්නේ. ගෙදර තියෙන ලිං, ඒ වගේම නල ලිං ගහලා ගන්නේ පොළොවේ යට තියෙන භූගත ජලය. ඊළඟට තියෙනවා පුතේ පෘථිවිය තුල ජලය වායුගෝලීය ජලය විදියට. ඒ කියන්නේ වායුගෝලීය ආර්ද්‍රතාවයට තමයි පුතේ වායුගෝලීය ජලය කියලා කියන්නේ. ජල වාෂ්ප ඒ සියල්ලම ඇතුළත් වායුගෝලීය ආර්ද්‍රතාවය තමයි වායුගෝලීය ජලය විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට පුතේ පෘථිවිය තුල ජලය ව්‍යාප්ත වෙලා තියෙන තව විදියක් තමයි පාංශු ජලය විදියට. ඒ කියන්නේ පසේ තියෙන ජලය. මේක පටල ගන්න එපා භූගත ජලයත් එක්ක. මේ භූගත ජලය ගැන නෙමෙයි අපි කතා කරන්නේ, මතු පිට පස තුල තියෙන ජලය ගැන. පස තුල අන්තර්ගත, මතු පිට පස තුල අන්තර්ගත ජලයට තමයි අපි පාංශු ජලය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විදියට තමයි පුතේ පෘථිවියේ ජලය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. සාගර ජලය, භූතල ජලය, භූගත ජලය, වායුගෝලීය ජලය, පාංශු ජලය විදියට. දැන් මෙතන රූපයක් තියෙනවා. ඔයාලට පේනවා කොහොමද පෘථිවියේ ජලය අන්තර්ගත වෙලා තියෙන්නේ. සාගරවල 97%ක්, ඊළඟට ගොඩබිම් වල 2.5ක් විදියට පෘථිවිය තුල ජලය අඩංගු වෙලා තියෙන ආකාරය ඔයාලට මෙන්න මේ රූප සටහනෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම පුතේ සමස්ත පෘථිවියේ තියෙන ජල ප්‍රමාණයෙන් මිනිසාට භාවිතයට ගත හැකි ජලයේ තියෙන පුතේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්. ඒ හින්දාම අපි ජලය පරිසම් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ජලයට අපද්‍රව්‍ය එක් කරන්නේ නැතුව අපිට පානයට තියෙන්නේ, අපේ කටයුතු වලට තියෙන්නේ පුතේ සමස්ත පෘථිවියේම තියෙන ජල ප්‍රමාණයෙන් 100%ක් වගේ ඉතාමත් අල්ප, ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒ හින්දාම පුතේ නාන්න ගියාම, මොන හරි අතපය හොදන්න ගියාම ටැප් අරගෙන පැය ගණන්, වරු ගණන් වතුර නාස්ති කරන්න එපා. අපිට ප්‍රයෝජනයට ගන්න තියෙන ඉතාමත් අල්ප ප්‍රමාණය. මම දැකලා තියෙනවා සමහර ළමයි මුදේට මූණ හොදනකොට මූණේ සබන් ගානකම් ටැප් එක අරලා තියෙනවා. ඉතින් ඒව කරන්න එපා. ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ පුතේ ඔයාගේ ගෙදරට වතුර එවන්න ලොකු පිරිවැයක් දරනවා. ඉතින් ඒක රටේ ආර්ථිකයටත් ලොකු බලපෑමක් ඔයා වතුර නාස්ති කරනවා නම්. ඒ වගේම අපිට භාවිතයට ගන්න තියෙන ජල ප්‍රමාණය, ඒ කියන්නේ 100%න් කොටසක් තමයි ඔයා නාස්ති කරන්නේ. ඔයා හිතන්නකෝ ඔයා දවසකට උදේට මූණ හොදනකන්, දත් මදිනකන් ටැප් එක අරන් හිටියොත් ඔයා හිතනවා කමන්නේ ඉතාලම පොඩ්ඩයිනේ මේ මගේ අතින් නාස්ති උනේ.
එහෙම කියලා හිතන්න. ඉතින් ඒ පොඩ්ඩ ඔයා දවස් 30ම ඔහම දත් මදිනවනේ නේද? මූණ හොදනවනේ දවස් 30ම. ඉතින් හිතන්නකෝ ඔයා ඒ නාස්ති කරන ජල ප්‍රමාණය දවස් 30න් වැඩි කරලා ඊට පස්සේ ඒන ගාන අවුරුද්දකට වැඩි කරලා බලන්නකෝ ඔයා කොච්චර ජල ප්‍රමාණයක් අපිට මිනිස්සුන්ට සත්තුන්ට ප්‍රයෝජනට ගන්න තියෙන ජල ප්‍රමාණයෙන් කොච්චරක් නාස්ති කරාද කියලා. ඉතින් එහෙම කරන්න එපා. මොකද අපිට භාවිතයට ගන්න පුළුවන් ජල ප්‍රමාණය 100%යි. ඊළඟට අපි කතා කරනවා අන්න ඒ විදිහට අපේ ජලය නාස්ති වෙන විනාශ වෙන ආකාරය කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලයේ ගුණාත්මක භාවයට බලපෑම් එල්ලවන අවස්ථා ගැන. පුතේ වර්තමානයේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපේ ජලයේ ගුණාත්මක භාවයට බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒවා මොනවද කියලා කතා කරොත් වර්තමානයේ කාර්මීකරණයත් එක්ක කර්මාන්ත ශාලා විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. අන්න ඒ කර්මාන්ත ශාලා වලින් විවිධ රසායනික ද්‍රව්‍ය හා කාබනික ද්‍රව්‍ය අප ජලයේ විදියට ජල මාර්ග වලට එක් කරනවා. දැකලත් ඇති ගොඩක් කර්මාන්ත ශාලා ගංගාවල් ආශ්‍රිතව තියෙන ඒ වගේ අපද්‍රව්‍ය සියල්ල ගංගාවලට තමයි එකතු කරන්නේ. දැන් අපේ කැලණි ගඟ ගත්තොත් කැලණියේ කිට්ටු වෙන්න පුතේ ඉතාමත් දූෂිත වෙලා තියෙන්නේ. මොකද කැලණියේ කිට්ටු වෙනවා කියන්නේ කොළඹ නගරයට ආසන්න වෙනවා. ඒ නිසා කර්මාන්ත ශාලා ගොඩක් මේ ගඟ දෙපස තමයි පුතේ ස්ථානගත වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපද්‍රව්‍ය කෙලින්ම කැලණි ගඟට තමයි හරවලා තියෙන්නේ. ඒ වගේම කෘෂි කර්මාන්තයේදී යොදා ගන්නා පොහොර වර්ග සහ රසායනික ද්‍රව්‍යත් ජලයේ සමග මිශ්‍ර වෙනවා. ඉතින් මේකත් ජලයේ ගුණාත්මක භාවයට බලපෑම් වෙන අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ හේතුව නිසා තමයි පුතේ අනුරාධපුර පොළොන්නරුව පැතිවල වකුගඩු රෝගීන් ඉතාමත් වැඩි. ඊට හේතුව තමයි පුතේ මේ ප්‍රදේශවල ජීවනෝපාය වෙන්නේ කෘෂි කර්මාන්තය. ඔයා දන්නවා බී ගොවිතැන තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ බී ගොවිතැනේදී අපි භාවිතා කරන යූරියා ඒ වගේම විවිධ රසායනික පොහොර ඒ ප්‍රදේශවල ජල මූලාශ්‍ර වලට එකතු වෙලා ජලයේ ගුණාත්මක භාවය අඩු වෙලා තියෙනවා. ඉතින් මේක තමයි වකුගඩු රෝගය ඒ පැතිවල වැඩිපුර තියෙන හේතුවක් වෙලා තියෙන්නේ. ඒ වගේම මල අපවහන ද්‍රව්‍ය නිසා මතු පිට මෙන්ම භූගත ජලයේද දූෂණය වෙනවා. ඒ කියන්නේ ඔයා දන්නවා ගෙදර වැසිකිලි වල වැසිකිලි වර සහ ළිඳ අතර දුරක් තියන්න ඕනේ. ඒ මොකද නැත්තම් වැසිකිලි වලේ තියෙන අපජලය ළිං ජලයත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ වගේ මේක තමයි සරලම දේ. ඉතින් මේ වගේ මහ පරිමාණයෙන් මේ මල අපවහන කටයුතු සිද්ධ වෙන තැන්වල භූගත ජලය දූෂණය වීම සිද්ධ වෙනවා. දැන් මේ රූප සටහන් වලින් ඔයාලට පේනවා අපේ ජලය දූෂණය වෙන අවස්ථා කොහොමද කියලා. ඔයාලට මේ දකුණු පැත්තේ රූප සටහනින් පේනවා ගොවි පොළවල් වලින් නිවාස සංකීර්ණ වලින් ඒ කියන්නේ ඉදිකිරීම් භූමි වලින් ඒ වගේම පතල් ෆැක්ටරිස් වලින් ඒ වගේම ගංගාවල මුහුදවල් වල ගමන් කරන නැව් වලින් කොහොමද අපගේ ජලය දූෂණය වෙන අවස්ථා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. අපි ඊළඟට කතා කරනවා පුතේ ජල චක්‍රය ගැන. මොකද්ද මේ ජල චක්‍රය කියන්නේ? පුතේ සරලව ගත්තොත් ශිලා ගෝලය, ජල ගෝලය හා ජෛව ගෝලය තුල අන්තර්ගත වන ජලය එම පද්ධතිය අතර පුතේ චක්‍රීයව සංසරණ වීම තමයි අපි ජල චක්‍රයේ විදිහට හඳුන්වන්නේ. ඒ කියන්නේ ශිලා ගෝලය තුල පුතේ ද්‍රව හා ඝන විදිහට ජලය පවතිනවා. ඒ කියන්නේ අයිස් ඝන විදිහට ගත්තොත් අයිස්, ද්‍රව විදිහට ගත්තොත් නිකන් වතුර විදිහට ශිලා ගෝලය තුල ජලය අන්තර්ගත වෙනවා. ඒ වගේම වායු ගෝලය ගත්තොත් පුතේ ජල වාෂ්ප සහ වලාකුළු විදිහට වායු ගෝලය තුල ජලය අන්තර්ගත වෙනවා. ඒ වගේම ජෛව ගෝලය තුල පුතේ ශාක තුල සහ සත්තු සිරුරු තුල ජලය අන්තර්ගත වෙනවා. මේ විදිහට මේ පද්ධති තුන අතර තියෙන ජලය මේ පද්ධති අතර තියෙන ජලය පුතේ මේ පද්ධති අතරම චක්‍රීයව සංසරණය වීමේ ක්‍රියාවලියට තමයි අපි ජල චක්‍රය කියලා හඳුන්වන්නේ. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ පුතේ පොළොව මත තියෙන ජලය. එහෙම නැත්නම් පොළොව මත තියෙන ජලය සහ ගංගාවල දොළවල් මුහුදු වල තියෙන ජලය වාෂ්පීකරණය මගින් ඉහළට අහසට වාෂ්ප වෙනවා. ඒ කියන්නේ දවල්ට අවු වැටුනහම මේ පොළොව මත තියෙන ජලයත් මේ ගංගාවල දොළවල් වල තියෙන ජලයත් පුතේ වාෂ්ප වෙනවා. ඒ වගේම ශාකවල සහ සත්තුන්ගේ ඇඟේ තියෙන ජලයත් උත්ස්වේදනය කියන ක්‍රියාවලිය මගින් පුතේ වායු ගෝලයට එකතු වෙනවා. එහෙම වායු ගෝලයට එකතු වෙච්ච ජලය පුතේ ඊට පස්සේ අහසේ ඝනීභවණය වෙනවා. ඊට පස්සේ එම ජලය වර්ෂණයේ විදියට නැවතත්
පොළවට පතිත වෙනවා වැස්ස වෙලාවට. ඊළඟට වැස්සෙන් ලැබෙන ජලය කොටසක් පුතේ පෘථිවිය මතු පිට එහෙම නැත්නම් පොළොව මතු පිට ගලා යාමක් සිද්ධ වෙනවා. තවත් කොටසක් පුතේ පොළොවෙන් යටට භූමිය තුලට කාන්දු වීමක් සිද්ධ වෙනවා. එහෙම කාන්දු වෙච්ච ජලය තමයි පුතේ අපි භූගත ජලයේ විදියට අපි ලිං වලින් හාරලා ලබා ගන්න. ඉතින් මේ ක්‍රියාවලිය තමයි පුතේ අපි ජල චක්‍රය විදියට හඳුන්වන්නේ. ජල චක්‍රයේ අවස්ථාව විදියට වැස්ස ලැබීම වර්ෂණයේ විදියටත් හඳුන්වනවා. ඊට පස්සේ එහෙම වැස්සෙන් ලැබෙන ජලය පොළොව මතු පිට ගලා යාම අපි අපදාවයේ විදියට හඳුන්වනවා. කොටසක් එහෙම ගලා පොළොව මතු පිට ගලාගෙන ගිහිල්ලා තවත් කොටසක් පුතේ මං කිව්වා පොළොව ඇතුළට භූමිය තුලට කාන්දු වීමක් සිද්ධ වෙනවා කියලා. ඒකට අපි කියනවා කාන්දු වීම කියලා. එහෙම කාන්දු වෙච්ච ජලය තමයි පුතේ අපි අපේ ගෙවල් වල ලිං හාරලා වතුර විදියට ලබා ගන්න එහෙම කාන්දු වෙච්ච ජලය. ඊළඟට පුතේ කොටසක් ගබඩා වීම සිද්ධ වෙනවා. ඒ ගබඩා වෙන්නේ මොන වගේද? ගංගා, ඇලදොල, විල් සාගර, මුහුදු වල තමයි එහෙම ජලය ගබඩා වෙන්නේ. ඊට පස්සේ එහෙම තිබ්බ ජලය වැස්සෙන් එහෙම ලැබිලා ගබඩා වෙච්ච ජලය මිනිස්සුන්ගේ, සත්තුන්ගේ, ගස්වල, ශාකවල තියෙන ජලය දවල්ට පුතේ අවුව වැටුනහම වාෂ්පීකරණය වෙනවා. එහෙම වාෂ්පීකරණය වෙලා ඊට පස්සේ ඉහළ හසේ ඝනීභවනය වෙනවා. ඊට පස්සේ නැවතත් ඒක වැස්ස විදියට ආයි පොළොවට ලැබෙනවා. ඉතින් මේක තමයි ජල චක්‍රය කියලා හඳුන්වන්නේ. වර්ෂණයේ පුතේ ආකාර දෙකකට සිද්ධ වෙනවා. ඔයා දන්නවා. දැන් අපිට නම් ලැබෙන්නේ වැස්ස නේද? ඊට පස්සේ සීත රටවල් වලට ගියොත් හිම විදියට තමයි ඒ රටවල් වලට වැස්ස ලැබෙන්නේ. හොඳයි. ඒක තමයි පුතේ ජලගෝලයේ කතන්දරය. අපි ඊළඟට යනවා පුතේ ජෛව ගෝලය ගැන කතා කරන්න. මොකද්ද මේ ජෛව ගෝලය කියන්නේ? පුතේ පෘථිවි ගෝලය මත නිරන්තර ක්‍රියාකාරීත්වයෙන් යුතු ශාක සහ සත්ව විශේෂ ඇතුළත් සමස්ත ජීවි පද්ධතියට තමයි පුතේ අපි පොදුවේ ජෛව ගෝලය කියලා නම දීලා කතා කරන්නේ. වායු ගෝලය, ශිලා ගෝලය, ජල ගෝලය යන පද්ධතිවල අන්තර් ක්‍රියාකාරීත්වය මත තමයි පුතේ මේ ජෛව ගෝලයේ පැවැත්ම ප්‍රධාන වශයෙන්ම රඳා පැවතිලා තියෙන්නේ. ඒ වගේම පුතේ අපි ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක දෙකක් ගැන විශේෂයෙන් කතා කරනවා. එහෙම බලපාන ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක දෙක තමයි පුතේ ජෛව සාධක සහ අජෛව සාධක කියලා අපි හඳුන්වන්නේ. ජෛව සාධක විදියට පුතේ ශාක, සතුන් වියෝජකින් අපිට හඳුනා ගන්න පුළුවන්. අජෛව සාධක විදියට සූර්යාලෝකය, පස සහ ජලය, දේශගුණය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට පුතේ ජෛව ගෝලයේ සීමාවන්. මොනවද පුතේ මේ ජෛව ගෝලයේ සීමාවන් කියලා අපි කතා කරන්නේ? පුතේ ශිලා ගෝලයේ ගත්තොත් අපිට ශාකවල මුල් විහිදෙන කලාපය එහෙම නැත්නම් පාංශු ජීවීන් ජීවත් වන කලාපය අපිට ශිලා ගෝලයේ සීමාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ශිලා ගෝලය තුල ජෛව ගෝලය පවතින්නේ මෙන්න මේ කලාපයේ තුල. ඒ කියන්නේ පස තුල ගත්තොත් පුතේ අපි දල වශයෙන් මීටර් 2.5ක් පමණ කලාපයට ජෛව ගෝලය විහිදෙනවා. ඊළඟට ජල ගෝලය. ජල ගෝලය ගත්තොත් පුතේ ප්‍රභා සංශ්ලේෂණයට ඕන හිරු එළිය ලැබෙන සාගර සීමාව විදිහට අපිට ජල ගෝලයේ ජෛව ගෝලයේ පවතින සීමාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේකම වායු ගෝලයට ආවොත් වායු ගෝලයේ පුතේ පක්ෂීන් පියාසර කරන සීමාව තමයි අපි දල වශයෙන් ඉහළ හසේ මීටර් 5000ක් පමණ ඉහළට තමයි ජෛව ගෝලයේ සීමාව විදිහට අපි හඳුන්වන්නේ. ඊළඟට පුතේ මේ ජෛව ගෝලයට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිද්ධ වෙන අහිතකර බලපෑම් කිහිපයක් ගැන අපි කතා කරනවා. මොනවද මේ අහිතකර බලපෑම් පුතේ? මිනිස්සු වර්තමානයේ අපි කලින් කතා කරා වගේම විවිධ හේතු නිසා වනාන්තර විනාශ කිරීම ඉතාමත් ජයටම සිද්ධ කරනවා. ඉතින් මෙහෙම වනාන්තර විනාශ කිරීම තුලින් පුතේ සත්ව වාස භූමි විනාශ වෙලා යනවා. දැන් වර්තමානයේ අනිවාර්යෙන් දවසක නිවුස් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මොකද්ද? වනාලි ගම් වැදීම්. එහෙම වනාලි ගම් වැදිලා ගෙවල් දොරවල් විනාශ කරලා, වගා භූමි විනාශ කරලා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න. ඉතින් මේවා වෙන්න ප්‍රධානම හේතුව තමයි පුතේ වනාන්තර විනාශ වීම. එහෙම වනාන්තර ප්‍රදේශය එන්න කුඩා වීම තුලින් සත්තුන්ට එම ප්‍රදේශයේ තියෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේකවත් එක්ක තමයි මේ වනාලි කියන සත්තු පුතේ ගම් වැදීම් සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් මෙහෙම වනාන්තර විනාශ කිරීම තුලින් පුතේ පාංශු ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැස්ස වහින වෙලාවට පස සේදීමකට ලක් වෙනවා. මේ තුලින් පස නිසරු වීමත් සිද්ධ වෙනවා. ඉතින් මේවා
අපේ ජෛව ගෝලයට ඉතාමත් අහිතකර විදිහට තමයි බලපාන්නේ. මොකද පාංශු කාදනය පස නිසරු වුණාට පස්සේ පුතේ ඒ ප්‍රදේශය තුල ගහක් කොළක් අපිට වවා ගන්න බෑ. එතකොට අපිට ආහාර නැති වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය තුල එහෙම පස නිසරු වුණාට පස්සේ පුතේ පාංශු ජීවීන් ඉන්නෙත් නැහැ. පාංශු ජීවිනුත් විනාශ වෙලා යනවා. ඉතින් එහෙම විනාශ වෙනවා කියන්නේ ඒක අනිවාර්යෙන් ජෛව ගෝලයට වෙන ඉතාමත් අහිතකර බලපෑමක්. ඒ වගේම පුතේ තව දෙයක් අපිට කතා කරන්න පුළුවන්. මේ ජල මූලාශ්‍ර දූෂණය වීම. ඒ කියන්නේ දැන් අපි කලින් ජල ගෝලයේදී කතා කරා වගේ විවිධ අපද්‍රව්‍ය ජලයට දානවා. දැන් ඔයා සාමාන්‍යයෙන් නගරබද පැත්තකට ගියොත් කොළඹට වගේ ගියොත් බලන්නකො වතුර කොළ පාට වෙලා ඊට පස්සේ බෝතල් පොලිතින් වගේ දේවල් දාලා තෙල් තට්ටු වගේ ඒ ජලය මත පාවෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම වුණාට පස්සේ හිරුවෙලිය එම ජලය තුලට ලැබීම නතර වෙලා යනවා. එතකොට ඒ ජලයේ ඉන්න ජලජ ජීවීන්ට ජීවත් වීමේ හැකියාව නැති වෙලා යනවා. ජලය තුල ආහාර පෝෂක කොටස් ආහාර නිපදවීම සිද්ධ වෙන්නේ නැතුව යනවා. එතකොට ජීවීන්ට ආහාර නැතුව ඔක්සිජන් නැතුව මේ යාම සිද්ධ වෙනවා. ඉතින් මේකත් ජෛව ගෝලයට වෙන බලපෑමක්. සමස්තයක් විදිහට පුතේ මෙවැනි ක්‍රියා නිසා ජෛව ගෝලයේ සමතුලිතතාව අවසානයේට බිඳ වැටිලා යනවා. මේකෙන් පුතේ ඔයාලට පැහැදිලි වෙනවා ඇති මිනිසාගේ පැවැත්මට වගේම ගස් කොළන් වල ශාක පද්ධතිය ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පුතේ මේ ජෛව ගෝලය තුල. ජෛව ගෝලයේ පුතේ ශාක සහ සත්ව ජීවීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් අපිට මේ හරහා දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා සත්වයින්ගෙන් තොර පුතේ ශාකවලටත් ශාක වලින් තොරව සත්වයින්ටත් පැවැත්මක් මේ ජෛව ගෝලය තුල අපේ ලෝකයේ තුල පුතේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. අපි ඊළඟට කතා කරන්නේ පුතේ පෘථිවි ව්‍යුහය කියන මාතෘකාව ගැන. පෘථිවි ව්‍යුහය. මොකද්ද පුතේ මේ පෘථිවි ව්‍යුහය කියලා අපි කතා කරන්නේ? දැන් අපි මෙච්චර වෙලා මේ පාඩමෙන් කතා කරේ පුතේ පෘථිවියේ සංයුතිය ගැන. ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය, ජෛව ගෝලය කියලා අපි කතා කරේ පෘථිවියේ සංයුතිය ගැන. දැන් අපි මෙතන ඉඳන් කතා කරන්නේ පුතේ පෘථිවි ව්‍යුහය ගැන. පුතේ පෘථිවි ව්‍යුහය ගත්තොත් අපි පෘථිවියේ හරස්කඩ ගැන තමයි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ප්‍රධාන ස්තර තුනකින් අපිට පෘථිවියේ ව්‍යුහය පුතේ කතා කරන්න පුළුවන්. ඒ මොකද්ද? කබොල, ප්‍රාවරණය සහ හරය විදියට. පුතේ කබොල ගත්තොත් පුතේ මහද්වීපික කබොල සහ සාගරික කබොල විදියට අපිට කොටස් දෙකකින් කතා කරන්න පුළුවන්. ප්‍රාවරණය ගත්තොත් පුතේ ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය විදියට කොටස් දෙකකින් කතා කරන්න පුළුවන්. ඒ වගේම පුතේ හරයත් අපිට කොටස් දෙකකට කතා කරන්න පුළුවන්. පිටත හරය සහ ඇතුළත හරය විදියට. පුතේ අපි මේ අතරින් මුලින්ම කතා කරන්නේ පෘථිවි කබොල ගැන. පුතේ පෘථිවි කබොල කියන්නේ ශිලා ගෝලයට අයත් කොටසක්. පෘථිවි ස්කන්ධයෙන් පුතේ 1% පමණ අඩංගු වෙන ඉතාමත් වැදගත් කුඩා කොටසක් තමයි කබොල කියලා අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. පුතේ මේ කබොල පෘථිවියේ සාගරවලදී ඝනකම කිලෝමීටර් 5ක් පමණ තමයි වෙන්නේ. මේකම මහද්වීප වලට આવොත් පුතේ කබොලේ ඝනකම කිලෝමීටර් 60ක් දක්වා පොළොවෙන් යටට විහිදෙනවා. ඒ වගේම පුතේ ඊටමත් වටිනා පාෂාණ වලින් සහ ප්‍රයෝජනවත් ඛනිජ වර්ග රාශියකින් කබොල සමන්විත වෙනවා. ඒ වගේම පුතේ පෘථිවි කබොලේ ඉහළම කොටස අපිට පස විදිහට හඳුනා ගන්න පුළුවන්. මේක ඊටමත් තුනී ස්තරයක්. ජෛව පරිසරය මගින් පුතේ නිරතුරුවම පෝෂණය වෙන වර්ධනය වෙන කොටසක් තමයි මේ පස කියලා අපි හඳුන්වන්නේ. කෘෂිකාර්මික කටයුතු සිද්ධ වෙන්නේ පුතේ මේ කබොල එහෙම නැත්නම් මේ පස තුලයි. මේ තියෙන තවත් රූපයක් පාෂාණවල පුතේ සංයුතිය ඝනත්වය සහ පිහිටීම අනුව අපිට කබොල කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. අංක 1 විදියට මහද්වීපික කබොල, සාගරික කබොල අපි කලින් කතා කරා වගේ. දැන් මේ රූප සටහනින් ඔයාලට පේනවා කොහොමද මහද්වීපික කබොලේ පිහිටීම, සාගරික කබොලේ පිහිටීම ගැන. පුතේ මහද්වීපික කබොල ගත්තොත් ග්‍රැනයිට් පාෂාණ වලින් තමයි ප්‍රධාන වශයෙන් සමන්විත වෙන්නේ. ඒවා පුතේ මූලික වශයෙන් සිලිකා සහ ඇලුමිනියම් වලින් යුක්තයි. ඒ නිසාම මේකට අපි සියල් ස්තරය කියලා නම දීලා කතා කරනවා. ඊළඟට පුතේ සාගරික කබොල
කතා කරන්න ආවොත් සාගරික කබල පුතේ බැසෝල්ට් පාෂාණ වලින් තමයි ප්‍රධාන වශයෙන්ම සමන්විත වෙන්නේ. ඒකත් පුතේ මූලික වශයෙන්ම සිලිකා සහ මැග්නීසියම් කියන රසායනික ද්‍රව්‍ය වලින් තමයි සමන්විත වෙන්නේ. ඒ නිසා අපි සිමැක් ස්තරයේ විදියට නම දීලා කතා කරනවා. මහද්වීපික කබල පුතේ සියල් ස්තරයත් සාගරික කබල සිමැක් ස්තරය විදියට අපි කතා කරනවා. පුතේ සියල් ස්තරය දරාගෙන ඉන්න පාෂාණ මූලික පාෂාණ ස්තරය වෙන්නේ සිමැක් ස්තරය. පෘථිවි කබල පුතේ ප්‍රාවරණයෙන් වෙන්වන සීමාව අපි මොහොරෝ විසික් අසන්තතිය කියලා හඳුන්වනවා. ඉස්සරහට රූප සටහනක් මම පෙන්නනවා. ඉතින් ඒකෙන් ඔයාලට මේ මොහොරෝ විසික් අසන්තතිය පෘථිවි කබල ප්‍රාවරණයෙන් වෙන්වන සීමාව ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපි ප්‍රාවරණය ගැන කතා කරනවා. මෙන්න මේ රූප සටහනේ. දැන් මේ රූප සටහනේ බලන්න මොහොරෝ විසික් අසන්තතිය ඔයාලට පේනවා. පෘථිවි කබල ඉහළ ප්‍රාවරණයෙන් වෙන්වන සීමාව තුල තමයි මොහොරෝ විසික් අසන්තතිය තියෙන්නේ. පුතේ අපි දැන් යනවා ප්‍රාවරණයට. පුතේ ප්‍රාවරණය කියන්නේ පෘථිවි කබලත් හරයත් අතර පිහිටි ස්තරයට තමයි අපි ප්‍රාවරණය කියලා හඳුන්වන්නේ. පෘථිවියේ මතු පිට ඉඳන් කිලෝමීටර් 2900ක් පමණ ගැඹුරට විහිදෙන ස්තරයක් තමයි මේ ප්‍රාවරණය කියලා කියන්නේ. මේක පුතේ සමස්ත පෘථිවි ස්කන්ධයෙන් ගත්තොත් 3න් 2ක් විතර තමයි මේ ප්‍රාවරණය වෙන්නේ. ප්‍රාවරණය පුතේ ඉහළ කොටසේ සංයුතිය ඔලිවීන් සහ සිලිකේට් වලින්ද පහළ කොටසේ සංයුතිය පුතේ මැග්නීසියම් සහ සිලිකේට් වලින්ද තමයි සමන්විත වෙන්නේ. පාෂාණ සහ පුතේ රසායනික සංයුතිය අනුව ප්‍රාවරණය අපිට ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය විදිහට කොටස් දෙකකට වෙන් කරලා කතා කරන්න පුළුවන්. කලින් එකේ වගේම පුතේ මේකෙත් ප්‍රාවරණය සහ හරය වෙන් කරන සීමාව අපි ගුටෙන්බර්ග් අසන්තතිය කියලා තමයි හඳුන්වන්නේ. දැන් මේ රූප සටහන වලට පේනවා මේ දුඹුරු පාටින් තියෙන ප්‍රාවරණය සහ කහ පාටින් පේන්නේ හරය. ඉතින් මේ වෙන් කරන සීමාව වලට පේනවා කිලෝමීටර් 2900 මේ රූපේ දක්වලා තියෙන සීමාව තමයි ගුටෙන්බර්ග් අසන්තතිය තියෙන්නේ. දැන් කලින් එක මොකද්ද? මොහොරෝ විසික් අසන්තතිය. මොහොරෝ විසික් අසන්තතිය කියන්නේ පුතේ පෘථිවි කබලත් ඉහළ ප්‍රාවරණයත් වෙන් කරන සීමාව තමයි මොහොරෝ විසික් අසන්තතිය. ගුටෙන්බර්ග් අසන්තතිය කියන්නේ පුතේ පෘථිවි ප්‍රාවරණයත් හරයත් වෙන් කරන සීමාව. දැන් මේ රූප සටහනෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පුතේ පෘථිවි ව්‍යුහය කොහොමද, පෘථිවි ස්තර කොහොමද වෙන් වෙලා තියෙන්නේ සහ පෘථිවියේ ගැඹුර, පාෂාණවල සංයුතිය මේ පෘථිවි හරස් කඩෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න පුතේ පෘථිවි හරය ගැන. පෘථිවි හරය කියන්නේ පුතේ මේ පෘථිවියේ හරස් කඩක්. ඒ කියන්නේ පෘථිවිය ඔයා අතට අරගෙන හිතන්නකො පිහියකින් ඇපල් කපනවා වගේ කැපුවා කියලා. එහෙම කැපුවොත් ඔයාට අර ඇපල් ඇට අහුවෙන්නේ. අන්නේ ඇපල් ඇට අහුවෙන සීමාව තමයි මේ හරය. පෘථිවිය එහෙම අරන් කැපුවොත් පෘථිවියේ මැදම තියෙන කොටස. දැන් මේක අර ඇපල් භාගයක් කැපුවා වගේ එහෙම නැත්නම් දොඩම් කියලා ගමුකෝ. දොඩම් රවුන්ඩ් නේ, ඇපල් රවුන්ඩ් නෑනේ. දොඩම් ගෙඩියක් කැපුවාම හරහට දොඩම් වල ඇට තියෙන්නේ. ඒ කියන්නේ දොඩම් ගෙඩියේ මැද. ඒ මැද සීමාව තමයි පුතේ මේ හරය කියලා අපි හඳුන්වන්නේ පෘථිවියේ. මොකද පෘථිවියත් පුතේ දොඩම් ගෙඩියක් වගේ ගෝලයක්නේ, රවුමක්නේ, බෝලයක්නේ. එහෙනම් දැන් ඒ දොඩම් ඇට තියෙන සීමාව තමයි අපි පෘථිවියේ නම් පෘථිවියේ මැදම සීමාව තමයි පුතේ මේ පෘථිවියේ හරය කියලා අපි හඳුන්වන්නේ. දැන් මේ හරස් කඩේ ගත්තොත් මේ දැන් අපි පෙන්වලා තියෙන රූපේ හරස් කඩේ ගත්තොත් පුතේ පෘථිවියේ පහළින්ම පිහිටි කොටස තමයි හරය කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රාවරණයට යටින් පිහිටි කොටස තමයි අපි සරලව පෘථිවියේ හරය කියලා අපි හඳුන්වන්නේ. පුතේ මේ හරයත් අපි සංයුතිය අනුව කොටස් දෙකකට වෙන් කරලා කතා කරනවා. ඒ පිටත හරය සහ ඇතුළත හරය. එහෙම නැත්නම් බාහිර හරය සහ ඇතුළත හරය විදියට අපි කතා කරනවා. පුතේ පෘථිවියේ හරයේ පිටත හරය ගත්තොත් ද්‍රව්‍යමය ලෝහ වලින් තමයි සමන්විත වෙන්නේ. උදාහරණ විදියට නිකල් සහ යකඩ අපිට දක්වන්න පුළුවන්. මේ කොටස පුතේ ප්‍රාවරණයේ ඉඳන් කිලෝමීටර් 2250ක් දක්වාම ගැඹුරට විහිදෙනවා. ප්‍රාවරණයේ ඉඳන් කිලෝමීටර් 2250ක් දක්වාම හරය පුතේ ගැඹුරට විහිදෙනවා. ඇතුළත හරය පුතේ ඝන ලෝහ වලින් තමයි සමන්විත වෙන්නේ. උදාහරණයක් විදියට යකඩ වලින්. පිටත හරයේ ඉඳන් කිලෝමීටර් 1220ක් දක්වා ගැඹුරට ඇතුළත හරය විහිදෙනවා. හොඳයි. මේ තමයි පුතේ පෘථිවියේ ව්‍යුහය විදියට අපිට කතා කරන්න ලැබෙන්නේ.
ඊළඟට අපි කතා කරනවා පුතේ මේ පාඩමේ අවසාන මාතෘකාව වන භූත ඇටි සම්බන්ධව. භූත ඇටි ගත්තොත් පුතේ පෘථිවි ශිලාගෝලයේ එකිනෙකට සාපේක්ෂව ඉතාමත් සෙමෙන් චලනය වෙමින් තමයි පුතේ මේ පෘථිවිය තියෙන්නේ. ඉතින් එහෙම චලනය වන්නේ පුතේ මේ පෘථිවිය තුල පෘථිවියේ භූත ඇටි රාශියකින් තමයි සමන්විත වෙන්නේ. ඉතින් මේ එහෙම භූත ඇටි රාශියකින් සමන්විත වෙනකොට මේක චුට්ට හෙලවි තමයි තියෙන්නේ. ඉතින් ශිලාගෝලයේ පුතේ මේ වගේ විශාල භූත ඇටි 7කින් සහ කුඩා භූත ඇටි කිහිපයකින්ම සමන්විත වෙනවා. ඉතින් මේ භූත ඇටි ප්‍රාවරණය තුල පුතේ එහෙට මෙහෙට දැන් මම ඉස්සෙල්ලා කිව්වා චුට්ට හෙලවෙනවා කියලා. එහෙම චුට්ට හෙලවෙන්නේ සංවහන ධාරාවල බලපෑමෙන්. පෘථිවිය තුල ක්‍රියාත්මක වන සංවහන ධාරාවල බලපෑමෙන් තමයි මේක චුට්ට හෙලවෙන්නේ. දැන් ඔයාලට මතක ඇති 2004 ලංකාවට සුනාමියක් ආවා. ඉතින් ඒ සුනාමිය ආවෙත් මේ භූත ඇටි වල බලපෑම නිසා භූත ඇටි හැම හෙලවීමකට ලක් වීමෙන් තමයි සුනාමි තත්ත්ව, ගිනිකඳු පිපිරීම මේවා සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් අපි කතා කරමු පෘථිවිය අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන භූත ඇටි සහ සුළු භූත ඇටි මොනවද කියලා. පුතේ දැන් ඔයාලට කහ පාටින් ඉලක්කම් 7ක් පේනවා. ඉතින් මේ 7 තමයි අපි ප්‍රධාන භූත ඇටි විදිහට හඳුන්වන්නේ. පැසිෆික් තැටිය, උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දිය ඕස්ට්‍රේලියානු තැටිය සහ ඇන්ටාර්ක්ටිකා තැටිය තමයි අපේ පෘථිවියේ තියෙන ප්‍රධාන භූත ඇටි. දැන් මෙතන රූපේ ගත්තොත් පුතේ ඔයාලට ඉන්දියානු තැටිය, ඕස්ට්‍රේලියානු තැටිය විදිහට භූත ඇටි දෙකක් විදිහට තමයි මේ රූපේ තියෙන්නේ. නමුත් අපි ප්‍රධාන භූත ඇටි විදිහට මේක දෙකකට කතා කරන්නේ නැහැ. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය කියලා එක තැටියක් විදිහට තමයි අපි කතා කරන්නේ. ඊළඟට පුතේ සුළු භූත ඇටි. සුළු භූත ඇටි ගත්තොත් පුතේ සුළු භූත ඇටි කිහිපයක්ම තියෙනවා. කැරිබියානු තැටිය, කොකේසස් තැටිය, නැස්කා තැටිය, පිලිපීන තැටිය සහ අරාබියානු තැටිය කියලා. දැන් ඔයාට රතු පාට කොටුවක් සහිත ඉලක්කම් වලින් පෙන්නලා තියෙන මේ රූපේ ලෝකයේ තියෙන සුළු භූත ඇටි මොනවද කියලා. ඉතින් මේ සුළු සහ ප්‍රධාන භූත ඇටි වල ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් චලනය වීම වලින් තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම මේ මහද්වීප නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම සුනාමි තත්ත්ව, ගිනි කඳු පිපිරීම සහ නොඑක් පෘථිවිය තුල සිද්ධ වෙන ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ භූ ලක්ෂණ නිර්මාණය වෙන්නේ මේ භූත ඇටි වල දිගු කාලීන වෙන්ම ශනික ක්‍රියාකාරීත්වය නිසා. හොඳයි පුතේ. ඉතින් අපි මේ පාඩම මෙතනින් ඉවර කරනවා. අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම දැන් කතා කරා. ඉතින් මේ පාඩම සම්බන්ධව ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට උත්තරයක් දෙන්නම්. ඒ වගේම අපි 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව දෙවැනි පාඩම පෘථිවියේ ප්‍රධාන භෞතික ලක්ෂණ කියන මාතෘකාවත් අපි කතා කරනවා. ඒ වගේම 11 ශ්‍රේණියේ පාඩමුත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ නරඹුවාට ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මේ පාඩම ගැන පුතේ මොන හරිම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවද ඉස්සරහට ඕන පාඩම්, විශේෂයෙන් ඕන පාඩම් මොනවද කියලා එහෙම මොනක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒකට උත්තරයක් රිප්ලයි එකක් දෙනවා. ඒ වගේම මේ පාඩම් පුතේ ඔයාලට වගේ යාළුවෙක් ඇති මේ පාඩම නොතේරිච්ච දරුවෙක්. ඉතින් එයාට මේ පාඩම කොට දාගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් පුතේ අපේ ඔන්ලයින් ක්ලාසස් වලට සහභාගී වෙන්න. ඒකට ඔයාගේ නම මේ තිරේ තියෙන WhatsApp අංකයට ඔයාගේ නම WhatsApp එකක් දාන්න අපේ කණ්ඩායම ඔයාව අනිවාර්යෙන් සම්බන්ධ කරගනි. ඉතින් ඉදිරියටත් මේ තවත් සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විෂයන් වලට අදාළ වීඩියෝ බලන්න. අධ්‍යාපනික තොරතුරු දැනගන්න අපේ පාසල YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න.